සුඛයෝ නිබ්බානං. තුන්පාර නමස්කාරය කියන පන්සිල් සමාදන් වීම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมနံ සම්පුන්නං ပါဏာတိပါတာဝေရမဏီ សិក្ខាបဒံ សមាදිយាមិ អទិន្នាដានាវេរមណី សិក្ខាបដံ សមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណី សិក្ខាបដံ សមាදිយាមិ មុសាវាដាវេរមណី សិក្ខាបដံ សមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដត្តានាវេរមណី សិក្ខាបដံ សមាදිយាមិ සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සියලු දෙනා නිශ්ශබ්දව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමන්ති. හොඳයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්තුනේ දල්තර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අමරපුර පාර්ශවයේ බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක දල්තර ඥානසේනා හිමිපාණන් වහන්සේගේ අවවාදානුශාසනා මත උතුම් පින්කම සිද්ධ කරන්නේ කියවන්න ගොඩක් තියෙනවා. අපි හම්බු මම මේක කියන වෙලාවට පණ කියනවා.
පිටින්කේ බොහෝම උමනාවෙන් නායකත්වයේ බාරගෙන කටයුතු කරන සත්පුරුෂ පින්වත් සියලු දෙනා කල්පනා කරගන්න ඕනේ. ප්‍රසිද්ධ කරන්නේ ජීවිතේ බොහොම වටිනා කටයුත්තක්. මේත් සූදානම් වෙලා ඉන්න ජීවිතේ බොහොම වැදගත් කටයුත්තකට මනුස්ස වෙලා ඉපදුනාම සිද්ධ කරගන්න පුළුවන් මා විශිෂ්ට විදිහට. මට මේ බණවල ඇතුළට එනකොට හිතුණා මේක කුලගල සමිතියක බණක් කියලා. මේ පස්සේ 10ක් 15ක් ඉන්නවා දැක්කා. ඒ හින්දා හිතුණා නෑ නෙමෙයි වෙන්නේ කියලා. කෙසේ හෝ වේවා මේ බිඳුතුන්ගේ මූලික අරමුණ වෙලා තියෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරන එක. ඒ මූලික අරමුණ බණ අහන එක නම් ඉන්දියා කොහොම පොඩ්ඩක්වත් හිතේ එහෙම කරගන්න නරකයි. මොකද එහෙම දේශනා කරන්න හේතු කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල පිළිතුරේ මිනිස්සුන්ට මෙහෙම සංසාරේ බණ හම්බෙන්නේ බොහොම කලාතුරකින්. මනුස්සයෙකුට සංසාරේ පිනක් දහමක් කරගන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. දැන් කියමු බලන්න සතෙකුට කෑම ටිකක් හරි දෙනවා නම් දෙන්න දින එක මාත් නෙමෙයි. මනුෂ්‍යාත්ම භාවය. මේ බොහෝම කලාතුරකින් ලැබිච්ච මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල පිළිතුරේ මිනිස්සු වෙලා උපදින්නේ පාරමිතා පුරන මිනිස්සු වෙලා උපදින්නේ මොකේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන වෙන මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ඒක හරි දුර්ලභයි. මේක හරි අහම්බයක් සොය. ඒ කල්ප ගානකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල එළදුනි මතක තියා ගන්න ඕනේ. ඔයත් පය වැඩ කරන කාලේ යන්න කන්න කතා බහ කරන්න පුළුවන් කාලයේ තුල හරි හොඳයි. සත්පුරුෂෝ විදියට හැසිරෙන මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කවදානම් මේ සංසාරේ ආය අපිට බණ අහන්න හම්බෙන්නේ කවදානම් මේ සංසාරේ අපිට ආය මේ දරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්න හම්බෙන්නේ කවදා වගේ හම්බෙන්නේ කල්ප ගානක් යනකම් මොකද හම්බෙන්නේ එකක් අදිෂ්ඨාන කරගන්න පුරුදුවෙන් ලැබිච්ච අවස්ථාවේ හොඳටම ප්‍රයෝජන ගන්න. දැන් මේකේ තියෙන කනගාටුදායක කාරණය තමයි කවදාවත් අපිට ආය තරුණ කාලේ කවදායි ඒ අවදි තියෙනවා මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් අවදි තියෙනවා. ඒ අවදියේදී අපි මොකද කරන්න ඕනේ? ඒ විසි කාලයට කල යුත්තේ කරලා තියෙනවා. දැන් මේ වයසක අම්මලාට තාත්තලාට දැන් පුළුවන් ද ශ්‍රමය දන් දෙන්න පුළුවන්. ඔන්න යවති පහුලා තියෙනවා. ගෙවල් වල දැන් අසාධ වෙලා දරුවෝ හදලා ඉන්න උදවියට ශ්‍රමය දන් දෙන්න වෙලාවක් තියෙනවා. ඒ අවදි පහුලා ඉවරයි. තරුණ කාලය කියලා කියන්නේ පිළිතුරේ හොඳට පින් කරන්න පුළුවන් කාලයක්. ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් කාලය. තරුණ කාලේ තමයි හොඳට පාරමිතා පුරන්න පුළුවන් කාලය. අපි රහලත් දිනෝනේ මග මානවක ජාතකේ. මග කුමාරයා කෙරුවේම මොනවාද? මග කුමාරයා ශ්‍රමය දන් දීපේ. මග කුමාරයා කරේ
ශ්‍රමයේ ධන් දීපයේ ආනුභාවයේ කොච්චරද කියනවා නම් පින්නතුනි නල කුමාරයා කොච්චර චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගත්තාද මොනවා කරලා දැන් කවදානම් අපි ආයේ අවදියට යන්නේ ඒකයි කියන්නේ එක තත්පරයක්වත් පව කරන්න එපා එක වචනයකින්වත් අපතේ යවා ගන්න එපා කරපු දේවල් බොහෝයි අකුසල නොකරපු පිළු බොහෝමයි දැන් පසුතැවිලා තේරුමක් නැහැ තරුණ අවධිය තුල හිත හදාගන්න බැරි වෙච්ච හින්දා තමයි තරුණ අවධිය තුල යම් දේවල් ප්‍රගුණ නොකරපු නිසා තමයි වයසට ගිහින් දුක් විඳින්නේ මොනවාද වයසට ගිහින් විඳින දුක් ඔය වැඩිපුරම කුහකකම ඇති වෙන්නේ මොන කාලෙද වයසට ගිහින් වැඩිපුරම උද්දච්චකම ඇති වෙන්නේ වයසට ගිහින් වයසට යනකොට එන්නේ හිත කැඩෙනවා වයසට එන්න අනේක රුස්සන්න කියලා කොච්චරද කියනවා නම් අර සමහර අම්මලා තාත්තලා ඉන්නවා මෙහෙම නැතුව හැමදාම ගෙදර සලකන දරුවා ඉන්නවනේ අවදාවත් ඒ ළමයි හොරක් කියන්නේ අර ගෙදර ඉන්නේ කියලා අවුරුද්දක කාර්යයක් වෙනවා නේද ජීවිතේ පහක් කිව්වට අසම කීතකට හරියට ලොකු කවුද අන්න දෙහෙරෙද තරයි කියලා ගෙදර ඉන්න මුණුපුරු අවදාව සෝදල් කරනවා සමහර අම්මලා පුතලා ඉන්න කීකියර එක්කම කරන පිටේ ඉන්න දරුවා වුණ දෙනවා මේ සුදුසු වයසට යනකොට මොනවද ඇති හොඳට මාරුගේ අපේ අම්මටමයි කියන්නේ කියලා වයසට යන්න එනවනේ තරුණ කාලේ අපත් එච්චගේ අපරාධ ඒ කාලේ පුරුදු වෙන්න ඕනේ ඒවා මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා අර මේ සිල් ගන්නවද බලන්න මම වලි දරුවෝ කිය මේක දෙරිත්තුලා ඉන්නවලා කියලා තරුණ කාලේ විස්තරණය කියනනේ සත්‍යන කාලේ මස් කණ්ඩෝල කියලා. ඒ කාලේ මොනවාද පිළිගන්න. හැම එකක්ම ප්‍රගුණ කරන්න ඕන තරුණවදී. දැන් බෝධිසත්වයෝ බලන්න. නේ අවුරුදු 35 වෙනකොට ජීවිත හොඳම කාලේනේ. කොච්චර පෙරම් පුරලත් ඔය කාලේ වෙනකොට මේවට ඒ වැඩේට බයි කොච්චර ප්‍රගුණ කරලා අවුරුදු 29 වෙනකොට මේවට එළවෙන්නේ මේ ඒ තමයි හොඳම කාලේ එතකොට බුලුවන්ලු වයසට ගිහින් තරුණයෝ වගේ ජීවත් වෙන්න මේක දේශනා කරන්න හේතුව මේ ලබන්න ඕන අත්දැකීම් නොලබලා කරන්න ඕන නොකර වයසට ගියපුවාම එතකොට යනවා නොතේරෙන දේවල් අතපොත ගන්න. ඒ කියන්නේ අර චිරාගත සම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව පින්කම් කරන්න යනවා. අර අමාරු දේවල් බැරි කාලේ කනකොට සුමුත්තා දරා ගන්න බැරි නෝනේ. ඒ තරහා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? සිල් ගන්නට ඕනේ. මම ගයින දුස්පරස් කියනවා නෙමෙයි. අනිත් ගොඩක් තරුණ උත්තරිය තිබුණා කියන්නේ.
එතකොට අහනවා මේවා ඒකයි. සිල් ගන්න ආපුහම මම දැකලා තියෙනවා. දැන් අටසිල් සමාදන් වෙනකොට නේද අත්තරම් පළඳින්නේ නැත්තේ? දසසිල් සමාදන් වෙනකොට. හිමීට කරම්කම ගලවලා දාගන්නවා පොඩි ගොඩක් ඒක. දාලා ඉන්නේ කලේ නෑ කොහෙන්ද ඉන්නේ? එන්නද හැම වෙලේම අත ඉන්නේ. ඇයි? අර පැහැදිලිව අවිඥානික විදිහට ඒව කරනවා කියලා. අර ආසයි බයයි වගේ. එහෙම වයසක් ඕනේ නැහැ. එහෙම සදා සමයක් ඕනේ නැහැ. එතකොට මම ඉතින් දැකලා තියෙනවා බණ මඩවල හරියට කෝලම් තියෙනවා. මේ ඉන්නද අර කවුද? මහ උපාසක අම්මා. එහෙම කෙනෙක් නැතිලද මෙහෙම. දැන් බොහෝ බැඳිලා ඉන්නවා. එයා තමයි මේක ලීඩ් කරන්න සම්පූර්ණ. එයාගේ පිට යන්න බෑ කාටවත්. කවුරුහරි ලොකු කෙනෙක් ඉන්නවා ඒ බණවලුවක ඉන්නවා එක්කෙනෙක්. හරි මාන්නේ ඉන්නේ. ඔය බයිනෝ කලින් එහෙම යනවනම් සිල්මුදවනවා. බයිනෝ උනා. වෙනවද ලයිසන් කිස්මහ වෙනදී. මේ කලියුතු දේ නිසි කාලෙට කරන්න ඕනේ. කොච්චරද කියනවනම් අර කාලේන ධම්ම සවනන්නේ කාලේන ධම්ම සවන. කලට මොනවද කරන්න ඕනේ? හම්දුරු කලට දකින්න ඕනේ. බණ අහන්න ඕනේ. කලට බණ අහන්න ඕනේ. අකලට බණ අහනකොට මොකද වෙන්නේ? අර මජ්ක්‍ධිම නිකායේ ඕපනවාගේ සූත්‍රය තියෙනවා. මගධ බින්දුතේ ආන්දය යථාගේ ලක්ෂණ කිව්වේ. හොඩගලන්න මනුස්සයා මොකද්ද කියන්නේ? එතා මූල කාර්යය කියලා. ඒ අම්මලාට තාත්තලාට මේ ආගම දහම අහුවෙලා තියෙන්නේ නේද? මේ බෝධි පූජා තියෙනවද සිස්සන්තේ නේද? ඇඩ්මිෂන් නාම ස්ටඩි කරනවා වඩා බෝධි ගාවට. හෙට රැවැන්න තියෙනවනම් අද මොකද කරන්නේ? ඇවිල්ලා ගිහිගාලා බෝධි පූජා දෙන්න. මොකේද? එහෙම මේ සල්ලි දීලා බඩු ගන්නවා වගේ මේක වැඩ කරන්නත් බැහැ. ඒ කලට කරන්න ඕනේ වෙනසද? අපි දැකලා තියෙන ඉස්පිරිතාලේ ලේවමෙන් දානකොට ගිහිගාලා එක පිළිත් තියාගන්න කියලා. ඇයි දොස්තරනේ? කලට කරන්න ඕනේ. බුදුරු ගන්නන්නේ මොකක්ද? ධම්මෝ හවේ රක්කේ මොකක්ද? ධර්මයේ හැසිරෙන්න ඕනේ. මේක පිළිද තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඒ දෙන්න සත්‍යෙට සෝතියෝ. ජීවිතේ උත්සාහ කරන්න නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්න. දෙවැත්තු බලයි හඳුරන්නේ මොකක්ද ධර්මයේ හැසිරෙනවා කියලා අපි කරන්නේ. මොකද්ද කරන්නේ? ඊළඟට ගිය සමහර විට අපේ අධර්මෙකුත් නැහැ කියලා. දැන් ඊක කල්පනා කරලා බලන්න මොකද කරන වරද්දක් මතක් වෙනවා කියලා එකක් මතක් වෙනවා. ඒ තුගේ හාමුදුරුවනේ දැනුවත් කරන වරද්දක් නැහැ. මොනවාද අපේ වැරදි? දැන් මේ ඉන්න පොඩි එකෙක් කෑ ගන්නවා. ඒ පොඩි උන්ට ප්‍රශ්නයක් නැහැ. කොහොමද ජීවත් වෙන්නේ? ඔය වයස සම්මල තාත්තා. කොල්ලොන්ට ගානක් නැහැ. ඇයි? තරන්න බෑ. පොඩි ආසාවක් කෑගහුවම මට පෙන්නන්න දෙන්න. අපි බොහෝම ඉක්මනට මොකද වෙන්නේ? හරි කලබලකාරී.
දැන් කාගේ ෆෝන් එකේ කෝල් එකක් එනවා සද්දේ. බලාගෙන ඉන්නකොට මේ එතකොට මොකද වෙන්නේ? ෆෝන් එක ID කාර්යයටද කියන්නේ වඩ පිටාවද වෙන්නේ. මොකටද යනුත් එන කෝල් වලට අපි කොලක් වෙන්නේ. ජීවිතය හදාගන්න. නිරන්තරයෙන් මම එක්ක ජීවත් වෙන්න. බෙහෙවස් සමාදන් වෙන්න ආවත් එහෙමයි. හැම එකකදීම පින්නතුනේ අපි එක්ක ඉඳපු දෙයක්. අර අචාන්චාහම් උන්වහන්සේගේ ආරාම භික්ෂුන් වහන්සේලා වගේ අතට ඉන්නකොට යල්ලපු ගමේ ලොකු සංගීතයක්. හාමුදුරන්ට ගිහිල්ලා පැමිණිලි කරනවා. අරගේ සද්දේ වැඩි අපිට භාවනා කරන්න බෑ. හාමුදුරුවෝ මොකද කියන්නේ? හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකක්ද? මෙතන යම් දේවල් වලට අනුගත වීම හරි වැදගත්. ඒ ගෙවල් වල කියනවනේ හාමුදුරුවනේ අපි කොච්චර හොඳට ඉන්න කියලා අපේ ගෙවල් වල අපිට එහෙම ඉන්න බෑ කියලා. අපේ ගෙවල් වල අපිට ගෙහින් තරගෙන ඉන්න බෑ කියලා කියනවනේ. අචාන්චාහම්දුරගේ පණිවිඩය හරියට උන්වහන්සේ අහනවා. ഘോഷාවේ ස්වභාවය මොකක්ද? මටත් අහන්න තියෙන නැත්නම් මේක තමයි. ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. අපි මොනවා කරන්නද දෝෂ? පෞකාරයේ ස්වභාවය. පෞකාරය. හිත ගැත මනුස්සයගේ ස්වභාවය මොකක්ද? තුති අපේ ගෙවල් වල හිත ගැත මනුස්සයගේ ස්වභාවය. දැන් කල්පනා කරන්න අපේ ගෙදර කාගේද හිත ගැත? ගෙවල් වල තාත්තෝ කියලා කතා කරගන්නවද නැද්ද මම? එන්නේ බෙදලා කියලා කියන්නේ දරුවෝ සම්මලට තාත්තලා කවුරුද? දැන් බොහෝ ගෙවල් වල කතා කරන්නේ තාත්තෝ කියලා. තාත්තලා බොහෝ සුදුසු කාලම් වල කුමාරකම් බයිනවා. දැන් බෙදලා නැද්ද? මතක තියාගන්න. මේ මොහොතේ ස්වභාවය මේ හැම වෙලේම අපි ආවේගශීලී වෙන්නේ අපි කලබලකාරී වෙන්නේ කියනතුනේ. අනේකගේ තියෙන ක්‍රියාකාරකම් මත අනේකගේ තියෙන හැලහැප්පිලිම ඒ නිසා මම අන්ත බොහොම කරුණාවෙන් දේශනා කරනවා. බොහොම ඕනෑකමින් දේශනා කරනවා. කාලෙකින් නම් වෙච්ච මනුෂ්‍යාත්ම භාවය අනුන්හින්ද නාස්ති කරන්න එපා. අනුන්හින්ද නැති කරගන්න එපා. කඹුරන්නේ මොකටද? අනුන් දැන් අද මෙතන යන ගමන් යාළුන්ගේ දේවල් කොච්චර අපිට බලපානවද කියනවා නම් ඔය කාට හරි කියන්නකො දැන් මෙතන යන ගමන් පණිවිඩයක් කියන්න තියෙනවා ටිකක් ඒක පුද්ගලිකව කියන්න ඕන කියලා. එහෙනම් මේක තියාගෙන යන්නේ අර මොනසාර නින්දේද? නින්දේ කලකලේ මොකක්ද? ඉතින් කියනකට කරලා බලන්න. හිතේ සැකේ මොකක්ද? දුන්න සැකය. පුදුම කලබලය. මොකද? අපි මේ කරජගේ මානසිකේ නඩත්තු වෙන්න ඕනේ අපිට ඕන විදිහට වෙලා. මේක ගෙවෙන්නම කාට ඕන විදිහට. අනුන්ගේ පදයෙන් නෙමෙයි නටන්නේ දාගෙන. වෛරය, ද්වේෂය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා වාහන වල යනකොට පිටිපස්සේ මිනිස්සයා ෆෝන් දෙක තුනක් ගහලා හෙඩ්ලයිට් එක ගහුවොත් කවුරු ගලව් වෙන්නේ? හරි ඉස්සර යනවා වාහනේ. උපාගලන
ජීවිතේ එකටම නරන්න කලින් නම් මේවා පුරුදු වෙන්න. අපි එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි එක්ක කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්නේ ලොකු සැකයක් තියෙනවා දැන් මේ අම්මලා තාත්තලා අපි ප්‍රගත සංසාරේ කවදා මිනිස්සු ලෞකිකයි. කවදා මේ ආත්ම භාවයන් සපවත් කරගන්න මේ බෙදවල තරුණී මන්ත්‍රවල පාවිච්චි කරනවා නැත්නම් ඒ කියන්නේ ගාන්ජා ෆුඩ්වයිස් ඒවට මන්ත්‍රවල කිය විවිධ දේවල් මම ඒ කට්ටියත් එක්ක කතා කරනවා මම අහලා තියෙනවා අහලා බලනකොට මම අහනවා මොකද ඔය රයිස් පිළිකාවක් වෙලා නැත්තේ හොරගම් කරනවා කියන බෙදවල නෑ ගෙවල් වලට සුදුරවලා යන්න නැති කියලා බලන්න. කොච්චර ආරක්ෂිතවද ඉන්නේ? ඇයි? මත්ද්‍රව්‍ය. දැක්කදර නිට්ටම ගම්මටයි තාත්තටයි ගහලා එළියට දාලා තිබ්බා. මේ අම්මයි තාත්තගේ මහාන මාධ්‍යවේදී මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒක පුරුදු නවත්තන්න ඕනේ. දැලගෙන අහනකොට කියන මොකටද ඔබ බොන්? මම මුලින්ම කිව්වේ මේ නිකන් බලන්නලු දීවේ. දැන් ඔය කියනවානේ සික් එක දරා ගන්න බෑ ඒක බන්ධනාගාරේ දාපුවම මොකද කරන්නේ? අය පෙට්‍රෝල් දෙකක් තියෙනවා. ඔව් පොරු කතා දරා ගන්න බෑ කියන්නේ. සික් එක කියන්නේ බන්ධනාගාරේ වුණාද? තඩි ගහන මේ ගන්න ගත්තොත් මීන්න පැහැදිලිද හිතේ ප්‍රශ්නේ හිතේ ගැටලු කේදවාශකේ කොච්චරද කියනවනම් හරියට අම්මලා කතා කරනවා හාමුදුරුවනේ ගෙදරටම නඩුවක් කරන්නේ නැහැ මට තේරෙනවා හාමුදුරුවනේ මගේ මනුස්සයා ඉස් ගන්නවා කියලා ලොකු බයක් තියෙනවා හරි ගැටලුවක ඉන්නේ. ළමයිගේ දේවල් නම් කරනවා. ඒ වුණාට බයයි මතර පාවිච්චි කරනවාද කියලා. බය කොච්චරද කියනවා නම් ඉන්නතොනේ. ඒ කියන්න බැරි තරම් දැහිුම් දෙනවා. මිනිස්සුගේ පීඩා ඇවිල්ලා මේ හරි සංවේදී සිද්ධියක්. අම්මා හොරෙන් තමයි ස්කූල් යන්න එකේ සල්ලි එකව කරන්නේ. මොකද්ද බය? ස්කූල් යන්න සල්ලි දීගන්න බැරි කියලා. ලොකු පුතාට හොරෙන් තමයි තාත්තගේ බෙහෙත් ටිකේ සල්ලි එකව කරන්නේ. මෙහෙම රටක් තියෙන විදිහට. අම්මා කියනවා හාමුදුරුවනේ එකටිකේ කවරනවා අහුම හෙට බෙහෙත් ගේන්න දෙනකොට අද සල්ලි අරන් යනවා දවසක් ස්කූල් යන්න එකට උදේ සල්ලි දෙන්න යනකොට හෙට දෙමු කියලා අර උදුරලා ගත්තලු නැත්තම් පැහැදිලිද මේකේ තියෙන බරපතලක මේකේ තියෙන කේදවාසී ඒ හින්දා අන්තරම දරුවන්ට මහත්තුරුන්ට කියනවා බීජයක් සිගරට් එකක් වපොටේවා ඕන තරම් මිනිස්සු ඇති ඕන තරම් යාළුවෝ නේද මෙහෙම කියනකොට ගේ හාමුදුරනේ අරක්කු ටිකක් බිව්වට කමක් නැද්ද කියලා මම මේ කියන්නේ මොකටද තේරුම් ගන්න. වලස් මුල්ල පැත්තේ
කොල්ලෝ ගියා උසස් පෙළ පන්තියමයි. පන්ති කට් කරලා ඉන්නේ යනවනේ නේද? ඒ කොල්ලෝ කාලේ කරන දේවල්. ඒ ගියාට පස්සේ කොල්ලෝ ගිය පැලකට බියර් බෝතල් අරගෙන සම්මාසයේ තාත්තලාට තරුණ මහත්තුරුන්ට ගියා. කොච්චර පාටි වලට කතා කරනවද? කොච්චර බොණ්ඩ කතා කරනවද? අපි හිතනවා අපි නැතු උන්ට දෙන්නේ නැහැ වගේ එකක් එන්න තමයි කොල්ලොත්. මම ගියේ නැත්තම් මේ පාටිය එහෙම එකක් නැහැ. ඕකට කියන්නේ බොම්බම කියලා. එක කොල්ලෙක් පැලෙන් වැටුණා බහිනවා. සුසුම්නාවට වෙච්චු. දැන් අවුරුදු 7යි. කොල්ලට අවුරුදු 26යි. අපි යනකොට ප්‍රෝද පුත්‍රයා අම්මයි තියලා දෙනවා. කාත් එක්ක දැනින්නේ. අම්මයි තාත්තයි. කවුද බලන්නේ? අම්මයි තාත්තා. කොච්චර පාරේ යන තුරු වෙනවද? ඉතින් අර හිටපු යාළුවෝ සේරම දැන් වස්සා කරනවා. දරුවෝ ඉන්න ජීවිත කාලයක් විඳවන්න ඕන කවුද? මැරිලා ගියානම් එක ගාරන්න ගියනව නෙමෙයි. ඒකෙන් ඉවරයි. කවුද දුක් වෙන්නේ? අම්මයි තාත්තයි. මේක මේ තරුණයෝ තේරුම් ගන්න නැහැ. ජීවිතේ පුරුදු වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල මේක හදාගන්න මේක සකස් කරගන්නත් වෙනදී සමහර තරුණියෝ ඉන්නවා අර එගේන්ස් එකට වැඩ කරන්නේ දෙවියන් වල කොල්ල සිගරට් එකක් බීලා තම්බලා මොකද කියන්නේ කුඩු ගන්නවා කියලා කියන්නේ සාප්පුවේ ගිරිපෙට්ටියක් තිබ්බොත් එහෙනම් ඉවරයි නේ සේරම බොහෝ මද්දවලට ගැහෙන දරුවන්ට වෙලා තියෙන දේ තමයි ආත්ම පෞරුෂය. ආත්ම අභිමානය නැති වෙලා. ප්‍රසිද්ධ වාසල් වල දරුවෝ විදුහල් ප්‍රතිවරු කියනවා හාමුදුරනේ මොනවා කරන්නද? ඒ ළමයි අභිමානයේ පෞරුෂය ඒක සැන්න හොයන්න ගන්නවා. මේක මේ හරි සමාජමය ගැටලුවක්. මේකට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක උගන්වන එක තමයි අපේ යුතුයකම. හැම කෙනෙක්ම ආපුවම කියන හාමුදුරුවනේ ආතල් එකට කරා කියලා. දැන් ප්‍රශ්න. කොහෙන්ද ආතල් එක හොයන්නේ? දැන් ආතල් එක කියලා කියන සතුටනේ. සැනසීමට. කොහෙන්වත් සැනසීමක් නැති වුණාම ළමයි මොකද කරන්නේ? මොකෙන් හරි සැනසීම හොයනවා. මොකෙන් හරි සතුට හොයනවා. හැබැයි තරුණ දරුවෝ දන්නේ නැහැ. ඒ සැනසීම හරි తాවකාලිකයි. ඒ සැනසීම හරි කෙටි කාලීනයි. ඒ තුලින් ලොකු වෙනසීමක් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ හින්දා දරුවෝ ඉන්න හදන පොඩි උන් ඉන්න පොඩි කාලේ ඉඳන් හදාගන්න. මම දන්නවා මෙතන සේරට මේක අදාළ වෙන්නේ නැහැ. බණ කියන්නේ එක එක්කෙනාට පුද්ගලිකව නෙමෙයි. සමාජයක රටක මේ යන විදිහට කවද නිවන් දකින්නද අපි? කවදාවත් බෑ. මේ යන විදිහට මේවා කවදා කෙලවර කරගන්නද? දැන් මේ රටේ දැන් පොලිසිය දේශපාලන අධිකාරිය තියෙන
ගැටලු ඒවා නැති වෙන්න ඕනේ. පාලකයන්ගේ තියෙන දුර්වලතා හැමතැනම අවංක නැති එකේ තියෙන දුර්වලතාව මිනිස්සු කල යුත්තේ නිසිකාලට නොකරන එකේ ගැටලු ඒ දස සත්‍විතිවත් දස රාජ ධර්ම සප්තාපරිහානීය ධර්ම පිළිබඳ පාලකයන්ට අවබෝධයක් නැතිකම දැන් මම ඔය පෞද්ගලික දවස්වල සිංගප්පූරු දේශනාවකට වැඩිය කුඩු නෑ අහු පළවෙනි පාර මාස 6යි අයන්න එකපාරයි හොබෙන්න පුළුවන් ඒක මිලිද ග්‍රෑම්ද කිලෝද එහෙම කුඩු නම් කුඩු රස පරිසර වාද ඒ වනේ බ්ලඩ් චෙක් කරා අපේ DNA වල මේ බලන්න මොනවද බලන්න ඇඟේ තියෙන ඒවා ලේ සාම්පලේ රිපෝට් එකේ නොවාස කරගෙන ඒ විනාඩි 10න් ගන්නවා ලේ වල නැත්තම් දෙවනිය දිනේ පරීක්ෂණ කරනවා මෙවුවා මෙහෙම නෙමෙයි බලන්න ඕනේ මට හරි දුකක් ඇති වුණා මාදේදී කාලවල ඉතුරුයක් මගේ කොහෙද යන්නේ යන්න දෙයක් නැහැ අනුරාධපුරේ යනවා ඒත් හොන්නත් ඇති ඇයි අනුරාධපුරේ මාදේදී යන කවුද අනුරාධපුරේ ඉන්නේ අර අම්මා කියනවා කවුරුත් නැහැ පොඩි කාලේ කවලා ඉබලා එකම කොල්ලා කියලා හදවන්න දැන්නේ එකම කොල්ලේ පවුලකට ඉන්නකොට මොනවද නොකරන්නේ වෙන්නේ ඊපස්සේ තාත්තා කියනවා ඔළුවයි මූණයි එළි ගහලා තියෙන්නේ ඇයි කොල්ලෙන් අරගෙන බිමෑනලු බීචිය ගවවලු වයසක අම්මයි තාත්තා මෙවුවා අහනකොට මෙවුවා කොරණේ මරාගෙන මැරෙන්න හිතෙන්නේ වක්තරන් දරුවෝ බඩ ඇතුලේ තියාගෙන හැදුවේ මේක තේරෙන්නේ නැහැ මේ කොල්ලොන්ට තිබ්බලේ කඳුල කිරි කරලා බෙවුනේ මේක තේරෙන්නේ නැහැ අන්තිමේම තියාගෙන මොනාට හරියක් බැරි වෙලා ඕකම තමයි මම ඉන්නේ තාත්තලාට තරම මහත්තුරුන්ට කියන්නේ බිරිඳයි දරුවෝයි එක්ක ඉන්න දින වෙලාව හැම කෙනෙකුටම කියන්නේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ එක්ක ඉන්න දින වෙලාව ඔය පුතේ ඒ කාලේ පාළු කපන්න යන්න එපා පැහැදිලි වෙනවා කියන්නේ සමහරක් වෙලාවට වැඩ ඇරිලා යනවායි නා ගන්නවායි අද ගන්නවා යනවායි තුනම එකයි මොකද ළමයි එක්ක තුරුල් වෙලා නිදා ගන්න දින වෙලාවට මොකද්ද වෙලා යහපත හිතනවාද කවදාවත් ඒ දරුවෝ තෘප්ති වෙන කොහෙන්වත් වෙයි කියලා හිතනවා ඒ දරුවෝ සතුට වෙන කොහෙන්වත් වෙයි දැන් ඔය මත් ද්‍රව්‍ය වගේම තමයි දික් කතාව හරියට වැඩි අර දවස්ක සේනාධීර දන්නවනේ ලංකාවේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් මාවත් කියනවා නම් ෆොටෝ ටිකක් ගහලා දුන්නා අයියා කියනවා ආම්දුරනේ ෆොටෝ ෂූට් එකකින් ඉවරලා දික් හදන දවස් එක්ස්පීරියන්ස් එක මිනිස්සුනේ විවාහලා බොහොම ඉන්න පොඩි කාලේ තුල මේ සමාජයකට බත් ටිකක් ආපු දවසක් මතක නැහැ. ඒකට බත් ටිකක් කාලා නැහැ. එතකොට එක ගෙදර ඉන්නේ.
සමහර විට ගෙදරට රුපියල් 1000ක් දීලා නැහැ. දුම්ම විදිහට පෞල් ප්‍රශ්න නියම සම්බන්ධතා විකසාද මේකත් මද්ද්‍රව්‍ය හා සමානව යනවා. අතේන දැන් මේ ආවරු නිවන් දකින්නේ බණ කියන්නේ. මේ කියන්නේ නිවන් දකින්නේ. නිවන දුනියන් දෙකයි. අකුසල් සිද්ධ වෙනවනේ ප්‍රශ්නවලදී. වතුර පෑදිලා තිබ්බොත් තමයි අඩිය පේන්නේ. නිවන පේන්න මේක පෑදිලා තියෙන්න ඕනේ. මම මේ දේශනා කරන්නේ. ඒ පිළිකාව ඒ ගැටලු පිළිසන්නේ දැක්කලා බෞද්ධ දර්ශන ගිනිදී ලගාරුවා. නේ බෝඩි වලට බලලා කෙල්ලට ගිනි දීපා. රොස්සේ ගිනි දිනවා කොහාටද අපේ මේ හිත ඇදිලා තියෙන්නේ? අපිට පල්ලෙකුටවත් ගලකින් ගහුවොත් මට පවුලක් හැදෙනවා. එහෙම කරන්න බෑ. කොහොමද අත උස්සලා මිනිස්සුන්ට පාරක් ගන්න? සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ කලින් අල්ලගෙන ආරාම දෙක ඇද්දලා ඉල්ලයි. මේ සමාජෙ බොහොම ඉහළ පවුල් වල වෙන දේවල්. ගංගල නෙමෙයි මම කියන්නේ. උගත්තේ උසස්සේ මුදල් ඇතේ සම්මත තැන්වල සිද්ධ වෙන අපරාධ හේදවාශ විශ්වගේ පවුල් වල තෘප්තියක් නැහැ. සතුටක් නැහැ. ඒ හින්දා පිරිඳ එක්ක ඉන්න තියෙන වෙලාව අනිත් එකක් කියලාම ඉන්නවා. ඔයත් කවදාවත් පෑහෙන්න කැමති જાතියක් නෙවෙයි. එකට එක සමාධියෙන් තියනද කියලා. එහෙම නැහැ. ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ඔය නිරෝධලද සල්ලිවි පිරිසක් කතා කරා. අයත් දන්නවයි විරෝධය. හාමුදුරුවනේ අපේ මහත්යාට නම්බල කල්පනා කරන්න ඕනේ මහත් අපේ මහත්යාට තියෙනවද කියලා මොනවාද? අනියම් සම්බන්ධතා. ඒ කියන්නේ වෙන කෙනෙකු ගාවට යන්නේ අනියම් කියලා කියන්නේ. මේක දිලවල තීන්ද ගන්න දේ සමාන. ඔය මට කියනවා අපේ මහත්යාගේ එකක් මම දැනගත්තා. මොන පිළිමයද කියන්නේ තමන්ගේ කසාද පිළිදෙලින් පිට වෙන ගෑණියගේ නිරෝධ කරලා නැහැ. එහෙම නැහැ. පස්සේ කියනවා හාමුදුරුවනේ ඔෆිස් එකේ වැඩ කරන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම අක්කා මොකද කරේ? අප්පියලා ඉන්නකොට හාමුදුරුවනේ බලන්න ඕන. තිත්තර වෙලා ඉන්නකොට හාමුදුරුවනේ බලන්න ඕන. රාක් එළිවෙනකම් කල්පනා කරලා එකම බණ ඇහුවලු පින්නතුන් පස්සයි පාරකට වැඩි. ඉදුණු කරලා බලන්න ඕනේ කියලා. නැගිටලා පහුවදා උදේ. ඔය වෙනදට වඩා සත්කාර කෙරුවලු මාඩ. මහත්තයා. වෙනදට වඩා හොඳට ආදරය කළා මාඩ. මහත්තයා අයියා මම කියනවා ඒක මහත්තයා කියන මජාදකමනේ. වෙන ගැටලු පස්සේ වෙන මොකක්ද? පෞකාරයේ ස්වභාවය පෞකාරයම අනිය සම්බන්ධතා පවත්වන මනුස්සයගේ ස්වභාවය ඒක දන්නවනේ පළයාද කියන්නේ මොකක්ද කියලා.
ඒකේ ඉන්න ස්වභාවය දකින්න කරන්නේ. පස්සේ නියම් අකමට කියනවා ඒ නෝනා හඳුරන්නේ හිතුවන්නේ මනුස්සයර වඳින්නත් ඕනේ කියලා. වැඳලත් දැම්මලු ඔය. අත පහකටවත් ගණන් ගන්න. සති දෙකක් තුනක් කරනවා. දවසක් ඉන්නකොට කෝල් එකක් එනවලු මහත්තයාගේ ෆෝන් එක. මහත්තයා ඉස්සරහන් කට් කරලා ෆෝන් එක අනිත් පැත්තට හැරුවා. අනිවාර්ය පොළොව බලාගෙන යන්න ඉඳලා ඊට පස්සේ දවසක් අසනීප වුණා. එනවලු ෆෝන් එක ආන්සර් කරලා මහත්තයා ටිකක් අසනීපයි කියලා කතා කරන්න බැරි වෙයි කියලා. තිබ්බා. ඒ මහත්තයාට කිව්වේ නෑ. ඊට පස්සේ අර කියන්නේ ඉතින් පස්සේ ඉස්වා කියලා ෆෝන් එක. ඒත් වෙනසක් නැතුව හිටියා. කියනවා අමුතුනේ මිනිහට දැන් නැහිතර පොල්ලේ ඉඳලා දෙයි. ඇයි මගෙන් කරන්න ඕන ටික මම කරනවා. දැන් දරුවෝ ඉන්න හින්දා යම්මලා බොහෝදිනකින් හවුත් කියලා කරන්න දෙයක් නැතුවට ඉන්නේ කියලා. යන්නත් බෑ. මොකද මගෙන් කරන්න තියෙන ටික කරලා ඉන්නවා. ඔච්චරයි. අනේකගේ අඩුපාඩු වල අපි මොනවා කරන්නේ? අනේකගේ තියෙන බහුකාරක වල අපි මොනවා කරන්නේ? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල අනේකගේ අසත්පුරුෂකම දැන් මෙහෙම මේකත් කියලා ඉන්නවා. නැත්නම් ඇත්තෝ හිතේ මාමුදුරනේ අරනේ දුවන්න ගහන එකක් මොඩයක් ගහන්න දුවන එකක් මොඩයක්. ඒක ගැටලුවක් නම් ඒක පිළිකාවක් නම් ඒක වේදනාකාරී නම් ඒක දරා ගන්න බැරි නම් මනසට පීඩාකාරී නම් සැලසීමට බාධාවක් නම් මොකද කරන්නේ? අයින් කරලා කවුද මේ වගේ බුදුවරු වෙන මොකක්ද කියලා කරන්නේ? කොහොමද කියන අර විදිහට හිත හදා ගන්න බැරි නම් ඊළඟ ඔප්ෂන් එක අයින් කරලා මණිකන්ත ජාතකයේ මොකද වෙන්නේ? සහෝදර දෙන්න ගඟ ගාව භාවනා කරනවා. උඩා එක්කෙනා යට එක්කෙනා. හැමදාම නාගයා මතු වෙනවා ගඟේ. එහෙම කියනකොට මතක් වෙන්නේ නැති කැලණිය. එහෙම නයි නෙමෙයි නේද? අර මම ගාරහමස් පරස් කියලා නේ ගාරම මතක් වෙච්ච කියලා දැන් මම කියපු එකක් ඇයිද දෙන්නේ කියපු එක. ඊට පස්සේ මණිකන්ද ජාතකයේ නාගයා උඩට ආපුවාම අර උඩ ඉන්න සහෝදරයා බය වෙනවා. මල්ලිට ගිහින් මල්ලි අහන සහෝදරයාගෙන් මොකද ඇඟට තුලලා එන්නේ වැහැරිලා එන්නේ ප්‍රශ්න වෙලා එන්නේ ගැටලු වෙලා මොකද හරි බයයි නෑ. ඒ කන්නේ මොකද බයයි. මල්ලි කියනවා බය නම් මොකද කරන්නේ? නාගයාගේ තියෙන නාගමාණික්කය. එන්නකොටම ඉල්ලන්න මොකද්ද? නාගමාණික්ක දෙන්න කියලා ඉල්ලන්න. දෙපාර ඉල්ලනවා තුන් පාර ඉල්ලනවා හදියක් විතර ඉල්ලලා අන්තිම මෑත් කාට බලාපොරොත්තු ආවේ නැහැ. නෑ මොකද කරේ? ඒක වදයක්. හරදරයක් කරේ නැහැ. පීඩාවක් වෙනතන මොකද කරන්න ඕනේ? ඇනවැඩ මිනිස්සු ඉන්නවනේ.
වදකාර මිනිස්සු ඉන්නවා. අයින් කරලා නෑ ගත්තට කියලා. අයත් මල්ලි යනවා දැන් හරි ණයයි නෑ. ඒක තමයි මේ දරා ගන්න බැරි කියනවා. ඊට පස්සේ මොකද දරා ගන්න බැරි? හැමදාම ආපු ණය එන්නේ වුණා. ඒක දරා ගන්නත් බැහැ. අහලා තියෙනවා හැමදාම මිනිහගේ ගුඩිකාව ගෑනේ. එක දවසක් හරි ගෑවෙ නැත්නම් මෝල් ගහකට බරලා ගන්නවා කියලා. පුරුදුනා දරා ගන්න බැහැ. හැබැයි පීඩාකාරී දෙයක් කියලා අපි දන්නවා. දරා ගන්න අමාරුයි. හැබැයි ගෙවල් වල මොකක්ද වෙලා තියෙන්නේ? අර ඔය බුරු වෙලාද ඉන්නේ දරා ගන්න පුරුදු වෙලා ඉන්නේ. එහෙනම් දරා ගන්නවා කියන එක ඒව නම් දන්නේ පත්තිය වෙලා තියෙනවා. දැන් පුරුදුයි. දැන් වාත්තන්ට හුරුයි. දැන් තියෙන නැගිටින්නයි උයන්නයි වැඩට යන්නයි එන්නයි උයන්නයි හොදන්න පෙරමුණක් තියෙනවා. උයනවා නැගිටිනවා වැඩට යනවා හැර වෙන මොකක්ද ජීවිතේ කරන්නේ? මිනිස්සුන්ට සැනසීම මිනිස්සුන්ට සතුට එහෙම කියනොත් චිත්‍රපටයක් බලන්න මොන චිත්‍රපටයද දුන්නතනේ ඒකට පාටිලා කාලකට වෙලාව අම්මයි තාත්තයි දරුවෝ තුන්දෙනා එක්කහුව වෙලා තුන්දෙනා මත ගහලා ඉලක්කස ටිකක් තියපු දවසක් තියෙනවද පන්සලක තුන්දෙනා මත ගහලා අරගෙන ගියා तुम हतर देना एक खुला करने की ऐसा जीविते पुरुषन पढ़ाना पाया करता ही बड़े बड़े मंदिर में की वाला पोलम नारो यार तो इतो दिया अटक गिरी दले इंडार लड़े धर्मदेशना आहाला दिन नए की हम बोल गए उधे अटकवान पहले के लाना පින්නතුනි 2027 මාර්තු වෙනකම් බාරනවා. එහෙම කියනකොට මිනිස්සු මොකද්ද කියන්නේ? අහනවනේ එකක්වත් නැද්ද කියලා. එකක්වත් නැහැ කියපුවා මොකක්ද කරලා දෙන්න බැරිද කියලා අහනවා. ඒත් නැහැ කියපුවා එතකොට දැන් නේද? මේ හික්මීම සංයමයේ මහින්දා විසක්කාර නැත්නම් සමාජ මාධ්‍යලායිතේ හලබඩය මතක තියාගන්න ඕනෑකමින් මේ කියන්නේ ලෝකයක් ජය ගන්න කලින් පවුල ජය ගන්න ඕනේ බුදු වෙන එක්ලස් වෙලා තියෙන්න ඕන මොකද්ද හොඳ පවුලක් තියෙන්න ඕනේ. හොඳ යාළුවෝ ටිකක් ඉන්න ඕනේ. බැරි වෙලාවත් බෝධිසත්වයන්ට දාන්න නොහිටියන. කවුද කියන්නේ බලකඳ පෙන්නලා මේ බලකඳක් කියලා. ලෙඩා පෙන්නලා කවුද කියන්නේ මේ ලෙඩෙක් කියලා. මහල්ලා පෙන්නලා කවුද කියන්නේ මේ මහල්ලෙක් කියලා. අපිට චන්නල ඉන්න ඕන ලැබෙන්නේ. චන්නල හදාගන්න. හොඳ යාළු මිත්‍ර ඇසුර මේ සකස් කරගන්න. මේ ගති ගුණ බල ඇසුර පඬිතු ඇසුර කරන එක. මේවා හරි වටිනවා මොකේද? නිවන් දකින්න. මේ හින්දා කල්යාණ මිත්‍රත්වයේ ගෙදර තුල හදාගන්න. බැඳීම ගෙදර තුල හදාගන්න. දරුවෝ ටික හොඳට හදාගන්න. රවන්ද ඇද කියන්න පද හදන්න. ගෙවල් වලමනේ පද හදන්න.
එක ළමයෙක් මට තාත්තා වයින් වොයිස් එකක් ගෙවලා දෙනවා. මම අහුවා තාත්තමද කියලා. මේ මහ ගෑනුන්ට බයිනවා වගේ ළමයින්ට බයින. තමන්ගේ ලෙවින් වශයෙන් ජාතක කරපු තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේ දුවට පිළිවෙල සුපාවලා දීලා බයි බයින්නද කියලා. අඩාරලා කියනෝනේ තොර තියෙන මවුලුසේ කියලා. කියන්නේ කොහොමද ළමයිගේ පෞරුෂය රැකෙන්නේ? සාධාරණ නැත්නම් කනගාටුයි. කොහෙද ළමයිගේ තෘප්තිය රඳා පවතින්නේ? කොහෙද සතුටක් තියෙන්නේ? අවුරුදු 18 වයින් නම් නැගිලා ඉන්නවා ඊට පස්සේ. මොකටද? මොකක් හරි දාර ප්‍රශ්නයක් වෙලා ළමයා කල්පනා කරනවා. ආම්තුරුනේ හෙට උදේ කාඩ් එක ගන්න පන්ති ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ. මේවත් එක්ක මේ මිනිස්සුන්ගේ සල්ලි ගන්න බෑ. ජොබ් එකක් කරන්න ඕන ආම්තුරුනේ මට මොකටද? කෙල්ලෙන්න බව ෂැම්පූ බෝතලේ ගන්න සල්ලි. සමහරක් ළමයි ඉන්නව කරනකොට අගේ පොත් කිසි වටිනාකමක් නැහැ. කිසි දැනුමක් තේරුමක් නැහැ. කිසි අගයක් නැහැ. අර සතු වැඩි කියලා කියන්නේ. ඒ වයින් දෙමව්පියෝ දැනගන්න ඕන රට කොටාගේ හරක් වගේ තැන් වල දක්වන්න දුමුකද කරන්නේ. හරි යම්මට තාත්තලා අවබෝධයක් තියෙන්නේ. ආගේ ධර්ම ශික්ෂණය පිළිදලා තියෙන්නේ. මම මේක කියලා බණ නවත්තනවා. අපේ දරුවන්ට පේන්න දැනෙන්න. ගෙවල් වල කොච්චර අම්මා තාත්තාට බයිනවද අම්මා තාත්තා විවේචනය කරනවද දරුවෝ ඉස්සරහින්. කවස්ද ගිහිල්ලා අපේ අම්මයි තාත්තයි අපේ දරුවන්ට පේන්න උණුතුරු ටිකක් වුණු කරලා නැහැ උනේ. එහෙම මතකද නැහැ. මතකත් දැන් සමහරවිට. දරුවෝ දැනගන්න බැහැ මෙහෙම වෙන්නේ කියලා. අපේ දරුවෝ දැකලා තියෙනවා අපි අපේ අම්මට තාත්තට ආදරය කරනවා. දරුවන්ට පේන්න ඕනේ. මේ කාලේදී අම්මා තාත්තා මේ වැළඳ ගන්න ඕනේ කියලා. කවද්ද වයසක අම්මා වැළඳද? අම්මා දරුවෝ වැළඳ ගන්නද මොන වැළඳද බේනතු. දරුවෝ හිතන්නේ කන්න දීලා බෙහෙත් දීනවා නේද හරි කියලා. මගේ අම්මා මගේ තාත්තා කියලා. ඔය එකක්වත් ගෙවල් වල කරන්නේ නැහැ. මේ කිසි දෙයක් නොකර පන්සල සෞත්වි කියලා අහට යනවා සීල් ගන්න. කොහටද? තත්ත්වන. අපේ පන්සලේ වැඩ හරියට කරන්නේ නැහැ කියලා. බුදුරට අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැදපු කාලයක් මතකද? අපිට කියනවා මං හරිය ආලෝක පූජා පාරගත්තලු. මිනිස්සුන්ගේ කොලේද මේ අවබෝධයේ තියෙන්නේ. එහෙනම් දරුවන්ට දෙමව්පියන්ට සේරටම කියන්නේ රුපියල් 100ක්වත් දීලා පින්කම් කිව්වා. පන්සලකටවත් දෙන්න කියලා කියා ගන්න වෙලාවක් හම්බුනේ නැහැ. එහෙනම් ඔය තුවාලේ පොත කරගෙන ඉන්න ගෙදර තියෙන ඔක අතුල සනීප කරගෙන ඉන්න ඕනේ. එතකොට නිකම්ම හොඳට සුද්ධ වෙලා මම දාලා දරු දාලා ලස්සන වෙනවා. අත පුණ්‍යෝ බයත්තනන්දදී. පෙර කරපු පින් නැති මිනිස්සු දෙලොව සතුටු වෙනවා. මේකට අසුර හරි වැදගත්. සත්පුරුෂ දරුවන්ට කියන්නේ ඉඩක් ලැබුණාම ඇවිල්ලා පන්සලේ ගෝමලු අවදිත් චෛත්‍ය මලු අවදිත් අම්මගේ තාත්තගේ හිත විතර කිසි දෙයක් කරන්න එපා.
අම්මා තාත්තා ගෙදර ඉන්නවනම් ඒ ධන ගහලා වදින්න. අම්මගේ තාත්තගේ අඩුපාඩු කියන්න යන්න එපා. ඔය ළමාකම තරුණකම තියෙන්නේ බොහොම පුංචි කාලේ. බොහොම ටික කාලේනේ. ඒ ටික කාලය තුල ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ තුලින් නිවන් දකින්න පුළුවන් වෙන්නේ අපූර්වට පින්දහම් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. ඔය කටින් ගුණහරපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. සත්පුරුෂෝ විදියට ඉන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු කියලා ප්‍රකාශ. පින්කමේ දායකත්වයේ දරපු මේක පින්නතේ ගොඩක් ඉන්නවා. දායකත්වයේ දරපු සියලු දෙනාම දැන් සිහිපත් කරගන්න. මම මේක දරුවා කෙරුවා සම්බන්ධ වුණා. සියලු දෙනාට පින්යි වේවා. දෙවියන්ට පින්යි වේවා. මලගියන්ට පින් සිද්ධ වේවා. හදවත වම්මට තාත්තට ගුරුවරුන්ට පින්යි වේවා. ධර්ම ශ්‍රවණේ අනුභවයෙන් සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඩලන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.